කාලයත් එක්ක අපි දවසින් දවස වයසට යනවා. ඒත් එක්කම අපි අපේ ජීවිතය ගැන බලන විදිය, සමාජය අපි දිහා බලන විදිය මේ හැමදේම වෙනස් වෙනවා. කාලයත් එක්ක මේ මොන දේ වෙනස් වුණත් ගතින් වයසට ගියත් සිතින් වයසට නොගිය ජීවිතයේ සැදෑ සමයේදීත් Tamanගේ ඉටු නොවුණු බලාපොරොත්තු ආශාවල් ඉටු කරගන්නට වෙරදරන සුවිශේෂී පුද්ගලින් හොයාගෙන යන 80 වෙදිත් ඕකේ ප්‍රෝග්‍රෑම් එක සමගයි අද ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මුලින්ම අපි කාත් එක්කද කතා කරන්න කියලා. හොඳයි අපි හෙව්වා වගේම කෙනෙක් මේ පැත්තේ ඉන්නවා. අපි ගිහිල්ලා කතා කරලා බලමු. මට කියන්නකෝ ඔබතුමීගේ නම? මගේ නම කුසුමංගලිකා සමරවීර. ඔබතුමීගේ වයස? මට දැන් අවුරුදු 72ක් වෙනවා. ඔබතුමීගේ ජීවිතයේ තියෙනවද ඉටු නොවුණු බලාපොරොත්තුවක් එහෙම නැත්නම් ආශාවක්? ඔව් මගේ ජීවිතේ ආසාවල් තිබුණා. මං දරුවෝ හැදුවා, උස්මහත් කළා, රැකියාවල් හොයලා දුන්නා. ඊට පස්සේ යාළුව විවාහ කර දුන්නා. දැන් මං නිදහස්. මට ඒ කරගන්න බැරි වුණ දේවල් කරගන්න මේ කාලේ මට පුළුවන්. chance එකක් ලැබුණොත් ඒ ඉටු නොවුණු බලාපොරොත්තු ඉටු කරගන්න ඔබතුමී මොකද කරන්නේ? මගේ බලාපොරොත්තුවක් තිබුණේ එදා ඉඳලම පොතක් ලියන්න. ඉතින් මට දැන් නිදහස තියෙනවා පොතක් ලියන්න. ඒකට සම්පූර්ණ නිදහස මට ලැබිලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ 80 වෙදිත් ඕකේ. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඒකට හරියන උදාහරණයක් ඈතින් එනවා. අපි කතා කරලා බලමු. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. නම? මම ප්‍රියදර්ශන මුගල. වයස? වයස 65යි. 65ක් කොට අපිට නම් එහෙම පේන්නේ නැහැ. කතාවක් තියෙනවා මේ ජීවිතය අලුතෙන් පටන් ගන්නෙ විශ්‍රාම ගියාට පස්සේ කියලා. ඒ කතාව ඇත්තද? ඔව් විශ්‍රාම ගියාන් පස්සේ මම විශ්වාසයෙන් පස්සේ මම හොඳ නිදාසේ මගේ ජීවිතය මම ගත කරනවා. සැහැල්ලුවෙන්. දැන් මේ සුවබර විශ්‍රාම ජීවිතය සැලසුම් සහගතව පළදා විතර ගත කරන්න මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? ඔව් මට නිදාසක් නැතුව තිබ්බේ මම ෆයිනෑන්ස් ආයතනයේ වැඩ කරේ. ඉතින් මම ගොඩාක් කල් මගේ බලාපොරොත්තුවත් තිබ්බ සිටේ මගේම කියලා මම බිස්නස් එකකට මම යන්න. ඉතින් මම දැන් නිදාසේ සුවේ සිටින නිසා මම මේ ජීවිතේට මගේ ජීවිතේ පටන් ගන්නවා මගේම කියලා ව්‍යාපාරයක්. ඒ කියන්නේ 80 වෙදිත් ඕකේ. 65ත් ඕකේ 80 වෙදිත් ඕකේ. පරිසර සුන්දරත්වය කියන්නේ අපි හැමෝම ආස කරන දෙයක්. ඉතින් ඒ විදිහට පරිසර සුන්දරත්වයේ විඳින පුද්ගලෙක් අර පැත්තේ ඉන්නවා. අපි ගිහලා කතා කරලා බලමු. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නම? ඩොක්ටර් නිමාල් ලියනගේ. ඔබතුමාගේ වයස? මට 79 වෙනවා ඔක්තෝබර්. සමහර කට්ටිය කතා වෙනවා දැන් මේ අවුරුදු 60 පැනනට පස්සේ පවුල වෙනුවෙන් වගකීම් ඉටු කරලා ඉවරයි කියලා. ඒ කතාව ඇත්තද? නෑ ඒක ඇත්ත නෑ. පවුලක් ඉන්නවා නම් ඒ කට්ටිය තමයි හුඟක්ම වැදගත් මේ ජීවිතේම තමන්ගේ පවුල. ඒ කට්ටියට හැම වෙලේම ඒ කට්ටිය ගැන we have responsibilities. කියන්නේ ඒ කට්ටියට responsibilities තියෙනවා ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ පවුල. ඒ වගකීම් ඉටු කරන්න ඔබතුමාට මොකක් හරි සැලැස්මක් ප්ලෑන් එකක් තියෙනවද? තියෙනවා ප්ලෑන් එකක් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. මම නැති වුණ දවසේට ඒ කට්ටියට හරියන්න ඔක්කොම හදලා තියෙන්නේ හැම දෙයක්ම. ඒ කියන්නේ 80 වෙදිත් ඕකේ. ඔව් 80 වෙදිත් එහෙමයි. 90ට ගියත් පස්සෙත් ඒ කට්ටියට ඔක්කොම තියෙනවා. මම නැති වුණ දවසේටත් ඒ කට්ටියට හොඳට හරි ගස්සලා තියෙන්නේ. ඒ මොකද පවුල තමයි වැදගත්ම දේ මේ ලෝකේ. දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නම? අනිල් සමරසේකර. වයස? 68යි. හැමෝම කියනවා මේ විශ්‍රාම ගියාට පස්සේ ගොඩක් කට්ටිය ජීවිතය අතාරිනවා කියලා. ඒක ඇත්තද? නෑ මං හිතන්නේ ඒක සම්පූර්ණ බොරුවක්. දැන් ඔබතුමා මගේ ජීවිතයට නම් ඒක බොරුවක්. දැන් ඔබතුමාගේ විශ්‍රාම ගියාට පස්සේ ඔබතුමාගේ හීන හැබෑ කරගන්න යම්කිසි සැලැස්මක් තියෙනවද? එහෙමයි මගේ පවුලේ කටයුතු මම ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ මේ සෞඛ්‍ය තත්ත්වය රැකගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාට වයස අවුරුදු 80 වෙදිත් ඕකේ. ඔව් අනිවාර්යෙන්. පුළුවන්කමක් තියෙනවා නේ විදිනවා. ජීවිතේ අපි හැමෝටම විනෝදාංශ තියෙනවා. ඒ අතරින් සමහර විනෝදාංශ හරිම පුදුමාකාරයි. හැබැයි ඒව කරන්න වයස බාධාවක් නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ තියෙන්නේ. අපි ගිහිල්ලා කතා කරලා බලමු. මට ඔබතුමා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. මේ වගේ තැනක මේ වගේ වෙලාවක මොකද්ද මේ කරන්නේ? මම මේ විනෝදාංශයක් හැටියට ෆොටෝග්‍රැෆික් කරනවා. ඔබතුමාගේ නම? මම ඉන්ද්‍රරත්න බණ්ඩාර. එතකොට වයස? වයස අවුරුදු 70ක් වෙනවා. දැන් සමහර කට්ටිය කියනවා ජීවිතේ වයසට යනවත් එක්කම සමහර කට්ටිය ජීවිතය අතාරිනවා. එහෙම නැත්නම් බලාපොරොත්තු නැති වෙනවා. මේක ඇත්තද? මම නම් ඒක පිළිගන්නේ නැහැ. මමත් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ. මම බලාපොරොත්තු වෙනවා හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට ඉදිරියට යන්න. දැන් එතකොට එහෙම යනකොට මොකක් හරි එකට සැලසුමක් ප්ලෑන් එකක් ඒ වගේ දෙයක් තියෙනවද? අනිවාර්යෙන්ම.
මම බලාපොරොත්තු වෙනවා කොහොම හරි මගේ ටාකට් ඇචීව් කරන්න. ඒ කියන්නේ 80 ඕකේ. අනිවාර්යෙන්ම 80 ඕකේ. ජීවිතේ විඳින්න තමන් කැමති විදිහට ජීවත් වෙන්න තමන් කැමති දෙයක් කරන්න වයස බාධාවක් නැහැ කියලා තමයි අද අපිත් එක්ක එකතු වුණු හැමෝම කිව්වේ. ඉතින් තමන්ගේ බලාපොරොත්තු හීන මේ හැමදේම සැබෑ කරගන්න නම් ඒකට වයස බාධාවක් නැති නිවැරදි සැලස්මක් තියෙනවා. ජීවිතේ විඳින්න තමන් කැමති විදිහට ජීවත් වෙන්න තමන් කැමති දෙයක් කරන්න දැන් ඉතින් 80 ඕකේ.